ලංකා මිනරල් සෑන්ස් ලිමිටඩ් ආයතනයෙහි මේ දවස්වල විවෘත වෙලා තියෙන රැකියා පුරප්පාඩු කිහිපයක් ගැන තමයි මේ වීඩියෝ එක. පළවෙනි රැකියා පුරප්පාඩුව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී යන්ත්‍රාගාර හෝ මෙහෙයුම්. පුරප්පාඩු පවතින ස්ථානය පොල්මුඩේ යන්ත්‍රාගාරය. අයිදුම් කිරීමේදී බාහිර අයදුම්කරුවන් වශයෙන් අධ්‍යාපන සුදුසුකම් ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව විසින් පිළිගත් විශ්වවිද්‍යාලයකින් ලබාගත් ඉංජිනේරු උපාධියක් ලබා තිබීම සමග කැණීම් හා සැකසීම් හෝ යාන්ත්‍රික හෝ සිවිල් හෝ විදුලි පිළිබඳ පශ්චාත් උපාධියක් ලබා තිබීම හෝ ඉංජිනේරු ක්ෂේත්‍රයට අදාළව පිළිගත් වරලත් ඉංජිනේරු ආයතනයක ආශ්‍රිත සමාජිකත්වයේ ලබා තිබීම සහ පළපුරුදු වශයෙන් රජයේ රාජ්‍ය සංස්ථාවක මණ්ඩලයක ව්‍යවස්ථාපිත ආයතනයක හෝ පිළිගත් පෞද්ගලික ආයතනයක අදාළ විශේෂ ශ්‍රේ කළමනාකරන මට්ටමේ තනතුරක අවම වශයෙන් වසර 17ක පළපුරුද්දක් සමග ඉතා හොඳ යහපත් සේවා වාර්තාවක් තිබීම. තවද අධ්‍යාපන සුදුසුකම් වශයෙන් බාහිර අයදුම්කරුවන් සඳහා ඉංජිනේරු ක්ෂේත්‍රයට අදාළ පිළිගත් වරලත් ඉංජිනේරු ආයතනයක පූර්ණ සමාජිකත්වය ලබා තිබීම සහ පළපුරුදු වශයෙන් රාජ්‍යයේ රාජ්‍ය සංස්ථාවක මණ්ඩලයක ව්‍යවස්ථාපිත ආයතනයක හෝ පිළිගත් පෞද්ගලික ආයතනයක අදාළ විශේෂ කළමනාකරන මට්ටමේ තනතුරක අවම වශයෙන් වසර 17ක පළපුරුද්දක් සමග හොඳ යහපත් සේවා කාලයක් තිබීම. අයදුම් කිරීමේදී අභ්‍යන්තර අයදුම්කරුවන් වශයෙන් ඉහත මා සඳහන් කළ බාහිර අයදුම්කරුවන් සඳහා වන සුදුසුකම් සපුරා තිබීම අවශ්‍ය වේ. ජ්‍යෙෂ්ඨ කළමනාකාර සේවා ගණයෙහි අවම වශයෙන් අදාළ විශේෂ ක්ෂේත්‍රයෙහි වසර 2ක සතුරුදායක සේවා කාලයක් සම්පූර්ණ කර තිබීම. කළමනාකරන සේවා ගණයේ තනතුරක පළවෙනි ශ්‍රේණියේ අවම වශයෙන් වසර 7ක අදාළ විශේෂ ක්ෂේත්‍රයෙහි සතුරුදායක සේවා කාලයක් සම්පූර්ණ කරලා තියෙන්න ඕනේ. වයස් සීමාව වශයෙන් වයස අවුරුදු 35ට නොඅඩු විය යුතු අතර වයස අවුරුදු 55ට නොවැඩි විය යුතුය. අභ්‍යන්තර අයදුම්කරුවන් සඳහා උපරිම වයස් සීමාව බලපාන්නේ නැහැ. ඉතින් මේ රැකියා පුරප්පාඩුව සඳහා ඔබත් අයදුම් කිරීමට සුදුසුකම් ලබන අයෙක් නම් ජනවාරි මාසේ 14 වෙනිදාට කලින් අයදුම් කරන්න අමතක කරන්න එපා. ඒ විතරක් නෙවෙයි මේ